හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ඒකට ප්‍රශ්නයක් කියන්න ඕනේ නැහැ. ඒකට ප්‍රශ්නයක් කියන්නේම උත්තරයක් තියෙන නිසා. එතකොට ඇයි ඕගොල්ලන්ට ප්‍රශ්නෙට උත්තරේ පේන්නේ නැති? ඕගොල්ලෝ කලබලයි. දඟලනවා. ඉවසීමක් නැහැ. හදවත මෙහෙම ගැහෙනවා මොකක් හරි දෙයක් වුණාම එතකොට උත්තරේ පැනලා යනවා. උත්තරේ නැතුව නෙමෙයි. උත්තරේ පැනලා ගිහින්. කලබල වෙන්න එපා කිසි දෙයකට. බය වෙන්න එපා. කලබල වෙන්නේ නැහැ, බය වෙන්නේ නැහැ. ජීවිතේ බාර ගන්නවා. මුළු හැම මිනිස්සෙක් නෙමෙයි හැම සත්ත්ව ජීවිතයකම අවිනිශ්චිතතාවයක් පවතිනවා. මට පේන්නේ මේ යුනිවර්ස් එකම අවිනිශ්චිතයි. භාෂාපිෂ්ඨවාදයේ උගන්වන විශ්වවිද්‍යාල උගන්වනකොට අවිනිශ්චිතතාව මූලධර්මය. uncertainty principle. මේක අවිනිශ්චිතතාවයක් උඩ තියෙන. නිශ්චිත නැහැ. ඉතින් අවිනිශ්චිතතාවය පිළිගත්තාම ඉවරනේ. මේක ඕන වෙලාවක නවත්තන්න පුළුවන්, ඕනලාක පටන් ගන්නත් පුළුවන්. මේකට අපි ඉන්න ඕනෙලා දඟලන්න යන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ ඕනවට වඩා දේවල් අල්ල ගන්නවා.